තෙරුවන් සරණයි කැකිරායි සුදස්ස හිමියනි. ඔබ වහන්සේ කියන මේ පුරා විද්‍යා තොරතුරු කිසිම දෙයක් බුදුදහමේ නැහැ කියලා ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩිය බවට බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය බවක් සඳහන් වෙන්නේ මේ මිහින්තලේ ප්‍රදේශයේ. මේ මිහින්තලේ ප්‍රදේශයේ තමයි බුදුරජාණන් වහන්සේ වාසය කරපු ප්‍රදේශය. මේ බුදුරජාණන් වහන්සේ මිහින්තලේ ප්‍රදේශයේ වාසය කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ මිහින්තල ප්‍රදේශයේ වාසය කරන්නේ ඔබ දන්නවා ඇති මේ මිහින්තලේ කන්ද පාමුල යම් ප්‍රදේශයකට බැහැගෙන පල්ලෙහාට බැහැගෙන යනකොට හසු වෙනවා ගලක් ඒ ගල ගාව යම් කිසි ආකාරයක පොඩි කොටසක් තියෙනවා කොටලා. ඒ කියන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ සැතපෙච්ච තැන හැටියට. එතකොට එතන මිහිඳු මහරහතන් වහන්සේ සැතපෙච්ච තැන නෙමෙයි. එතන තමයි බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වාසය කරපු තැන. ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා සමයක නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ උප්පත්තිය තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය තියෙන්නේ. එතකොට මේ මිහින්තලේ ප්‍රදේශයේ තමයි උප්පත්තිය කරා ඉන්නේ. එතකොට මේ මිහින්තල ප්‍රදේශයේ උප්පත්තියේ ඉන්නේ වඳුරු කුලයක. එතකොට මේ වඳුරු කුලයක තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහින්තලේ ප්‍රදේශයේ වාසය කරන්නේ. එතකොට මේ ගලේ කොටලා තියෙන තැන වාසය කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ වඳුරෙක් වෙලා වාසය කරන කාලේ. එතකොට මේ වාසය කරන කාලය මේ වැස්ස කාලෙට එහෙම මෙතන තමයි මේ සැතපෙන්නේ. එතකොට ආහාරයක් නෙලා ගත්තට පස්සේ එතන තමයි ගෙනලා මේ වළඳන්නේ. එතකොට මේ වඳුරු කුලයක තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහින්තල ප්‍රදේශයේ උප්පත්තිය ලබන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දකිනවා මේ දේවානම්පියතිස්ස රජතුමා මේ මිහින්තල ප්‍රදේශයට එනවා මේ මූදඩයි මේ බුදුරජාණන් වහන්සේ වාසය කරපු ප්‍රදේශයක්නේ. අන්න ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ මෙම ප්‍රදේශයටම වැඩලා මේ දේවානම්පියතිස්ස රජතුමාට පහදලා දෙන්නේ මේ නොකරන ලෙසට. මොකද මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වාසය කරපු ප්‍රදේශයක් නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය කරා එන්නේ මේ අපගේ මව්බිමටමයි. එතකොට මේ මව්බිමේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති රට.